අසේ ආයිතින් මල් කෑල්ල වගේ මල් කෑල්ල පොලිසියට කියලා බලාගමු. ජෝගිද මගේ අතන මෙතන අල්ලන්නට බැරිද ඔයාට මම සිග්නල් එක දුන්න ගමන් එන්න මෙහාට මේ ඇදුම ඇඳන් දෙන සිගුණල් මදිද ඔයාට අතවනපු ගමන් ළඟට එන්න බැරිද ඔයාට හමන සුලන් මකුළු දැලෙන් හමන සුලන් මකුළු දැලෙන් වලකන්නද මං කොහොඹ ගහෙන් කොහොඹ සඳුන් මල් නෙලන්නේ මං එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං මඩේ ලගින තාරා වුණා වන්නද මං ඌරු දලෙන් මොන ගජමුතු අරගන්නද මං චපල හිමිගේ සිරියහනේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං මගේ මිනිස්සු දම්මලගේම දෙනවා මං උඹලට. මගේ ළඟ ඉන්නවා ජනිත්, ප්‍රියන්ත, ජයන්ත, අසංක එන සෙට් එකක් ඉන්නවා. සර් මට ගමේ මිනිස්සු කියන්නේ විජේ කියලා. අපිට මොකද ඔය තමුසට විජේ තියා මොකා කිව්වත් තමුස කියනවා මේක කරන්න පුළුවන්ද බැයිද කියලා. මට තව නමක් තියෙනවා. මොකද්ද? මම තමයි මහපාක් ගෙඩියා. What oh my god! උක්‍රේන පුක්කන්ද එළුගන්ද බලුගන්ද උක්‍රේන පුක්කන්ද රෙන මග චිචින් රෙන මග උක්‍රේන පුක්කන්ද විසියක යන්න අවස්ථාවක් without invitation I don't want to go about there. I am going to Why? No, I don't want to go. Why? No. Just never invite to me. Yeah. Personally, they want to come and invite me. Anyway, so the secretary or general secretary or any secretary never come and see me, and I don't want to go. Just I'm thinking. So I don't want to talk about it. Sorry. Okay. Wait a minute. Who are you? ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ තියෙනවා පයිය. පක 800ක් කඩ සද්දිත් ඇති පයියා. 900ක් වැල්බානින් බැඳි පයියා. කරු දෙකකින් උසුලාගෙන යන පයියා. කොතන දමා දෝ නොදෙනී කයි පයියා. ඉතින් ඇයි දන්නවද මම මේ වීඩියෝ කරන්නේ මට ඔයාලා දෝනි කියලා දානවනේ ඒත් මට ඒකට නම් තරහ යන්නේ නැහැ හරිද මොකද මේ මටත් තේරෙනවා මේ මම මොනවා ඉගෙන ගත්තද මොන දේ කරත් මේ මම ඉන්නේ පොඩි මානසික මට්ටම කියන්නේ පොඩි දරුවෙක්ගේ මානසික මට්ටමක තමයි සමාජ ජීවත් වෙන්නේ කියලා ඒ කියන්නේ මට ඒ දේවල් මේ පොඩි දරුවෙක් කතා කරන විලාසෙ තමයි එන්නේ හැදිරින්නටව තමයි එන්නේ කිසි මගේ අඩුපාඩුවක් නෙවෙයි වගේ වලට තේරෙන්නේ නැති අඩුපාඩුවක් නෙවෙයි ඒක මට සාජින් හම්බෙච්ච දෙයක් කියලා මං හිතන්නේ මේ අහන්නකො හලා සමහර මල්ලිලා ඉන්න
මුලින් අක්කේ කියලා පස්සේ සුදු පොලි කියලා කතා කරන්න. අය හලෝ එහෙම. මගේ අතන මෙතන අල්ලන්නට බැරිද ඔයාට මම සිග්නල් එක දුන්න ගමන් එන්න මෙහාට මේ ඇදුම ඇඳන් දෙන සිගුණල් මදිද ඔයාට අත වනපු ගමන් ළඟට එන්න බැරිද ඔයාට එන්න මෙහාට මේ පූසා මීයක් ඇල්ලුවොත් අපි පූසාගේ පැත්තේ. පූසා ලීනෙක් ඇල්ලුවොත් අපි ලීනගේ පැත්තේ. පූසා කල්පනා කරනවා ඔයා මොන පැත්තේද? කමෙන්ට් එකක් දාන්න බලන්න. තාද මම ඔයාලට ගොඩක් ආදරෙයි. අනේ ආදරේ පිටුලේ එතකොට කීවිලා කියලා. 5 minutes later. එනවනේ කන්නේ චිකන් කකුල් ගාත පිටින් කන්නේ. කුකුලගේ ගාත පිටින් කන්නේ. එනවනේ දෙල් එක්ක හොදි බතුයි කාලා අතලේ ෆන් එකේ ඉන්නේ. 3 weeks later. මට කන්න විදියක් නැහැ. දැන් ඉතින් මොකක් කරන්නද මට තේරෙන්නේ. ඉඟා කන්න ගියත් ඉඟා කන්න දෙන්නේ. අනේ මොනවා හරි කරලා මට කීයක් කර දීපල්ලක පුතේ. A few moments.